ෆික්ස් ඩිපොසිට් එකක්. එහෙම නැතිනම් FD එකක් කියලා කියන්නේ මොකක්ද? හැමෝම කතා කරන FD එක ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා අපි ස්ටෙප් බයි ස්ටෙප් සරලව හැමෝටම තේරෙන විදියට ඉගෙන ගමු. හරි. මෙන්න මේ විදියට බලන්නකෝ. හිතන්න ඔයා ගාව තියෙනවා යම්කිසි මුදල් ප්‍රමාණයක්. හරිද? ඔයා මේ මුදල් ප්‍රමාණය ගිහිල්ලා බැංකුවට දෙනවා. බැංකුව මොකද කරන්නේ ඊට පස්සේ? බැංකුව කියනවා ඔයාගේ මුදල් ටික අපිට මෙන්න මෙච්චර කාල සීමාවකට දෙන්න. අපි මේක තියාගන්නවා. ඔයාට හැබැයි ඒක ගන්න බෑ. අන්නේ කාල සීමාවට අපි ඔයාට පොලියක් දෙනවා කියන එක. හරිද? ඉතින් මේ කාල සීමාවකට තියාගෙන ඉඳලා පොලියක් දෙන එකට තමයි අපි මේ FD එකක් කියලා කියන්නේ. හරිද? අපි මේක ටිකක් තව දිගහැරලා කතා කරමු මෙන්න මේ විදියට. FD එක ප්‍රධාන කොටස් තුනකට කඩන්න පුළුවන්. ඒකේ පළවෙනි කොටස තමයි ප්‍රින්සිපල් එක. එහෙම නැතිනම් මූලික මුදල. ඔයා කොච්චර ප්‍රමාණයක් ඔයා බැංකුවට දෙන්න ලෑස්තිද? ඒ කියන්නේ ඔයාගේ මුල් මුදල. හිතන්නකෝ ඔයාගාව ලක්ෂ 5ක් තියෙනවා. මේ ලක්ෂ 5 තමයි ඔයා දැන් FD එකක් අරින්න යන්නේ කියන. ෆික්ස් ඩිපොසිට් දාන්න යන්නේ කියන එක. ඉතින් ඔයාගේ මුදල් ප්‍රමාණය වැඩි වෙනකොට ඔයාට ලැබෙන පොලියත් වැඩි වෙනවා. හරිද? ඉතින් ඒක මතක තියාගන්න. හරි. අපි ඊළඟට කතා කරමු දෙවෙනි කොටස මේකේ. දෙවෙනි කොටස තමයි FD එක තියෙන 10 එක. එහෙම නැතිනම් කාල සීමාව කියලා කියන්නේ. හරි. දැන් ඔයාගා මූලික මුදලක් තියෙනවානේ. දැන් බැංකුවෙන් දීලා තියෙන වාට කාල සීමාවල් ටිකක්. මාස 3, මාස 6, මාස 12, අවුරුද්ද දෙක වගේ. ඉතින් ඔයාට තීරණය කරන්න පුළුවන් මම කොච්චර කාල සීමාවකට බැංකුවට මේ මුදල් ප්‍රමාණය දෙනවද කියන එක. හරිද? ඉතින් මේකේ දෙවෙනි කොටස කාල සීමාව. එතකොට මේ කාල සීමාව වෙනස් වෙන්නත් ඔයාට ලැබෙන පොලිය අනුපාතය වෙනස් වෙනවා කියන එකත් හොඳට මතක තියාගන්න. ඉතින් ඔයා මේ වගේ FD එකක් දාන්න යනවා නම් ඒ කාල සීමාවත් එක්ක යන හොඳම ඉන්ට්‍රස්ට් රේට් එක බලලා ඔයාට ගැලපෙන කාල සීමාව තෝරගෙන FD එකක් ආරම්භ කරන්නත් අමතක කරන්න එපා. හරි. මේකේ තුන්වෙනි කොටස තමයි ප්‍රධානම කොටස. මේකේ මූලිකම දේ, වැදගත්ම දේ අපිට. ඒක තමයි ඉන්ට්‍රස්ට් රේට් එක. ඔයාට කොච්චර ප්‍රමාණයක් ගෙවනවාද? හරිද? ඉතින් මේකේ තියෙන ඇත්තටම ස්ථාවර පොලිය කියන එක. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මේ විදිහට උදාහරණයක් වශයෙන් ඔයා අද බැංකුවට ගිහිල්ලා පටන් ගන්නවා FD එකක් ලක්ෂ 5ක. අද පටන් ගන්නවා කියන්නේ අද දෙනවා ඔයාට බැංකුවෙන් 10% රේට් එකක්. එතකොට මේ අවුරුද්ද ඒ කියන්නේ අද ඉඳන් මාස 12ක් යනකම් අවසානයේ වෙනකම් මේ 12% ඉන්ට්‍රස්ට් එක ඔයාට අවසාන වෙනකම්ම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? පොලිය වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පොලියකට තමයි ඔයාගේ මුදල් බැංකුව ලබා ගන්න. හරි. අපි දැන් බලමු මේ බැංකුව ඔයාගේ සල්ලි අරන් ඇත්තටම මොකද කරන්නේ කියලා. දැන් ඔයා බැංකුවට සල්ලි දීලා ඔයාටත් සල්ලි ටිකක් හම් වෙනවා කියලා අපිට උඩ බලන් ඉන්න බෑනේ. මොකද මගේ සල්ලි අරගෙන ඇත්තටම බැංකුව මොකද්ද කරන්නේ කියන එකත් පොඩි අයිඩියා එකක් තියාගන්න එකයි ඉතාමත් වැදගත් දෙයක්. ඒ නිසා මෙන්න මේක බලන්නකෝ. දැන් මේ ඉන්නේ ඔයානේ. ඔයා මොකද කරන්නේ? ඔයා බැංකුවට 10%කට පොලියකට බැංකුවට සල්ලි දෙනවා. නේ? ඔයා 10%ක පොලියකට ඔයාගේ සල්ලි ඔයා බැංකුවට දෙනවා. හරි. ඊට පස්සේ තව අය ඉන්නවනේ. එයාලා මොකද කරන්නේ? බැංකුවෙන් සල්ලි එයාලා ගන්න අය ඉන්නවා. හරිද? දැන් ඔයාට 10%ක පොලියකින් ඔයාගෙන් සල්ලි බැංකුවට ගත්තට බැංකුවේ තියෙන සල්ලි දෙන්නේ අනිත් අයට 15% ගානේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගන්න ගානට වඩා වැඩි ප්‍රමාණයකින් තමයි ලෝන් එක දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් බැංකුව ණය ගත්තොත් 15%ක් ගන්නවා. ඔයාට 10%ක් දෙනවා. එතකොට බැංකුවට 5% ප්‍රොෆිට්. රයිට්? හරිනේ ඩීල් එක නේ. එතකොට ඒ වගේ තමයි ඔයාගේ සල්ලි එක විදිහට ආයෝජනය කරලා එයාලා කොටස තියාගෙන ඔයාගේ කොටස ඔයාට දීලා ගනුදෙනුව ඉවරයක් කරනවා. ඉතින් මේ වගේ බැංකුව ආයෝජන සහ බිස්නස් මොඩියුල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ බැංකුව කොහොමද ලාභ ලබන්නේ කියන එක ගැන. ඉතින් එයාලට මේ ගනුදෙනු වලට අමතරව විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති තියෙනවා. ඉතින් ඒ ගැනත් මම කතා කරලා තියෙනවා වෙන වීඩියෝ එකකින්. රයිට්. ඒක ගැනත් ඉන්ට්‍රස්ට් නම් ඔන්න පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. හරි. නෙක්ස්ට් ඊළඟ එක තමයි FD කැල්කියුලේට් එක. හරිද? අපි දැන් කැල්කියුලේට් කරලා බලන්න යන්නේ ඇත්තටම FD එකට මුදල් දැම්මොත් කොච්චර ප්‍රමාණයක් අපිට හම්බ වෙනවද කියන එක. හරි. දැන් මෙතන ලක්ෂ 5ක් තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ අර මං කිව්වේ මූලික මුදල ප්‍රින්සිපල් එක කියලා. මේ දින තියෙනවා ලක්ෂ 5. එතකොට 10 එක month එක
අවුරුද්දකට තමයි දැන් මං දාලා තියෙන්නේ. කියන්නේ මාස 12කට දානවා. එතකොට දැන් යන බැංකු රේට් එක කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක FD වලට 10% කියලා හිතන්නකෝ. හරිද? දැන් 10%කට මම ලක්ෂ 5කට අවුරුද්දකට කාල සීමාවකට මං දාලා තිනවා. ඉතින් අවසානයේ මොකක්ද වෙලා තියෙන්නේ? දැන් මේ මාස 12 අවසානයේදී මට මගේ මූලික මුදල හම් වෙන ලක්ෂ 5. ඊට අමතරව මට මම යාලට අවුරුද්දකට දීලා තිබ්බ නිසා මම යාලගෙන් සල්ලි ඒ විදිහටම ගන්නෙ නැතුව ඒ අවුරුද්ද පුරාවට මම යාලට දීලා තිබ්බ නිසා මට පොලියක් හම්බෙලා තිනා 50000ක්. එතකොට සම්පූර්ණ මුදල මට වර්ෂ අවසානයේ හම්බ වෙනා ලක්ෂ 55000ක්. හරිද? ඉතින් අර මුදල් ප්‍රමාණය වාට මතකති මං කිව්වා මුදල් ප්‍රමාණය වැඩි වෙන්න වාට ලැබෙන පොලියත් වැඩි වෙනවා. හරිද? කියන්නේ පොලිය ප්‍රමාණය වැඩි වෙනවා. පොලිය ප්‍රමාණය කියලා මම අදහස් කරේ ඇත්තට මේ ඔයාගේ ඉන්ට්‍රස්ට් එක නෙමෙයි කියන්නේ ඔයා පොලියෙන් earn කරන ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. හරිද? ඔයාගේ මුදල වැඩි වෙන ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන්නේ නැහැ හොඳේ. ඔයාට පොලියෙන් ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? හිතන්නකෝ දැන් මම මෙතන දැම්මා ලක්ෂ 50ක් වගේ. ඉතින් බලන්න ඔයාට පොලිය විතරක් හම් වෙන අවුරුද්ද අවසානයේට 10%ක වගේ දැම්මොත් ලක්ෂ 5ක්. හරිද? ඔන්න ඔය විදියට. හරි. අපි දැන් බලමු FD එකක තියෙන ඇත්තටම වාසි සහ අවාසි මොනවද කියන එක. ඔව්. පළවෙනි වාසිය තමයි FD එකක් කියන්නේ ඇත්තටම ආරක්ෂිත ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මතක ඇතුව බැංකුව ගැන හොඳට හොයලා බලලා බැංකුව එක ආයෝජනය කරන්න මතක තියාගන්න. දෙවෙනි එක තමයි ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන ඉන්වෙස්ට්මන්ට් එකේ ප්‍රොෆිට් එක ගැන ඇත්තටම ගැරන්ටි කරන්න පුළුවන්. පුළුවන් නේ දැන් අපි වැලුවනේ කැල්කියුලේට් කරලා අන්න ඒ විදිහට අපිට පුළුවන් මම අද ලක්ෂ 50ක් දැම්මොත් ලබන අවුරුද්දේ ඒ කියන්නේ අද ඉඳන් මාස 12කට පස්සේ මට කීයක් හම්බ වෙනවද කියන එක මට දැන් ඉඳන්ම දැනගන්න පුළුවන්. ඉතින් අර ස්ටොක්ස් මාකට්ස් වගේ උඩ පල්ලෙහ යන්නේ නැහැ. ඒ නිසා ස්ථාරවම මගේ ප්‍රොෆිට් එක ලැබෙනවා. ඉතින් ඒක පැසිව් ඉන්කම් එකක් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන අවාසි පැත්තකුත් තියෙනවා. පළවෙනි දේ තමයි අපිට වේල පහ මේකෙන් ගන්න බෑ. කියන්නේ මාස 12 ඉවර වෙන කලින් වා මේකේ මුදල් ගන්න බෑ. ගන්න බෑ කියන්න බෑ. ඇත්තටම වාට සල්ලි ගන්න පුළුවන් බැංකුවට කියලා. ඉතින් ප්‍රශ්නේ වෙන්නේ වා බැංකුවෙන් ගත්තට පස්සේ අර බැංකුවට දෙනවා කියලා පොරොන්දු වුණු පොලිය වාට බොහෝ වෙලාවට ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට භාගයක් ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාට දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා ඒ විදිහට. ඉතින් දෙවෙනි එක තමයි ඔයා සම්පූර්ණ මුදල් කෑෂ් විදියට කියන්නේ සල්ලි විදියට නම් තියාගෙන ඉන්න වගේ සම්පූර්ණ වෙල්ත් එක. ඉතින් රටක ඉන්ෆ්ලේෂන් එක වැඩි නම් ඉතින් අපේ වගේ රටක ඇත්තටම ඉන්ෆ්ලේෂන් එක ගොඩක් වැඩි. ඉතින් ඉන්ෆ්ලේෂන් එක වගේ වැඩි නම් වාගේ සල්ලි වල වටිනාකම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යන්න පුළුවන් කාලයත් එක්ක. ඉතින් මම ඉන්ෆ්ලේෂන් එක ගැනත් ඇත්තටම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉන්ෆ්ලේෂන් එකෙන් කොහොමද ධනෙ තියාගන්න ධනෙ රැකගන්න කියන එක ගැනත් මම මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඕක තමයි ඇත්තටම වාසි අවාසි කියන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වීඩියෝස් තියෙනවා ඒවත් බලන්න. තවත් මේ වගේම හොඳ වීඩියෝ එකකින් හෙටත් හම්බෙමු. වට්සප් දවසක්.